ආයුබෝවන් කියලා ආදරෙන් පිළිගන්නවා හැමෝම ට්‍රවල් ෆෝල්ඩර් YouTube channel එකට. ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද වීඩියෝ එකකින් අපි ඔයාලව අරන් යන්නේ සැබෑ ලෝකයේ තියෙන සුරංගනා කතාවක් වගේ ලස්සන තැනකට. ඒ තමයි යුරෝපයේ තියෙන උස්ම සහ සුන්දරම දුම්රිය මාර්ගයක් වන බෙර්නිනා එක්ස්ප්‍රස් සංචාරය. අපි ඉතින් මිලාන් ඉඳන් උදේම පිටත් වුණා. පැය දෙකක ගමනක් තියෙනවා ටිරානෝ වලට. ඉතින් හරිම සුන්දරයි මේ අත්දැකීම. ඇගේ මහන්සි නිවා ගන්නත් එක අපි උදෙන්ම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ආවා. ඉතින් මිලාන් ඉඳන් එන අයට මෙතනින් උදේ කෑම අරන් යන්න පුළුවන් ලස්සන තැන. ලස්සන පරිසරයක ඇත්තටම පිහිටලා තියෙන්නේ. කර්මාන්තය සඳහා පාවිච්චි කරපු භාණ්ඩ කීපයක් ලස්සන්ට යාලා තියලා තියෙනවා එන කස්ටමර්ස්ලාට බලන්න. කියලා ආදරෙන් පිළිගන්නවා ට්‍රවල් ෆෝල්ඩර් YouTube channel එකට. ඉතින් මේක අපේ තුන්වෙනි එපිසෝඩ් එක. අද ලස්සන ගමනක් යන්නේ. ඉතින් අපි ගමන තමයි රතු කෝච්චේ යන්නේ. ඉතින් ගිහිල්ලා බලමු ඉස්සරහට. අපි උදේට කෑම කෑවා. කාලා දැන් මේ වාහනට ආය යනවා. මොකද පොඩ්ඩක් සීත ගතියකුත් තියෙනවා. ඇත්තටම කියනවා ජැකට් එක අමතක කරලා එල්ලලා තියෙනවා. අද මම හිතන්නේ සීතල අඩු වුණොත් හොඳයි. නැත්තම් ජැකට් එක නැතුව පොඩි කට්ටක් කන්න යනවා. ඒ කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා ආය හම්බෙමු. අපි දැන් ඉන්නේ ටිරානෝ ස්ටේෂන් එකේ. අද උදේ පළවෙනි ට්‍රේන් එක ගන්න ආවේ. නමුත් ඒක ගන්න හම්බුන්නේ නැහැ. අපි විනාඩි 5ක් විතර පරක් වුණා. ඉතින් අපිට ට්‍රේන් එක මිස් වුණා. අපි දැන් දෙවෙනි ට්‍රේන් එක ගන්න ලෑස්තිලා ඉන්නේ 8:50යි. ඉතින් තව පැයක් විතර මේ ස්ටේෂන් එකේ ඉන්න ඕන. ඔන්න ඉතින් අපි අපේ ට්‍රේන් රයිඩ් එක පටන් ගත්තා. ඉතින් සන් මොරිට්ස් වලට මෙතන ඉඳන් තව පැය දෙකමාරක් තියෙනවා.
ගමන ආරම්භ කරලා ටික වෙලාවකින් හම්බෙන බෘසියෝ වටරවුම් පාලම මේ ගමනේ තියෙන ලස්සනම ලස්සන දර්ශනයක්. ඒ වගේම කියන්න ඕන අවට පරිසරයේ තියෙන අසිරිමත් සුන්දරත්වය නිසාම 2008 වසරේදී මේ දුම්රිය මාර්ගය යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් අපට මේ හමුවන්නේ ඇස් අදාගන්න බැරි තරම් නිසංසල සුන්දර දර්ශනයක් තියෙන පෝස්කියාවෝ කියන ලේක් එක. ඉතින් මේ මනරම් විලායිනෙන්ම දුම්රිය ඇදලා යද්දී කඳුවල හිවණැල්ල වතුරට ඇරිලා පෙනෙන විදිය ඇත්තටම පුදුමාකාරයි. වීඩියෝ එක බලන ඔයාලටත් මේ පරිසරයේ තියෙන සංසුන්කම දැනෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් බලන්න කෝච්චියත් එක්කම මෙයාල පාර ගලාගෙන යන අපූර්ව ඉතින් මේ ඔයාලට පේන්නේ බෘසියෝ පාලමෙන් පල්ලෙහාට එද්දී අපට දකින්න ලැබෙන ස්විට්සර්ලන්තයේ තියෙන තමත් සුන්දර නිම්නයක් කරන වල්පොස්කියාවෝ ප්‍රදේශයයි. මේ හරිත වන තනබිම් ඈතින් පේන ලස්සන කුඩා නිවාස සහ එහි පසුබිමෙන් නැගී සිටින මහා කඳු පන්ති දකිද්දී හරියට චිත්‍රයක් දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා. මේ වගේ නිසංසල නිස්කලංක වටපිටාවක් මැදින් රතු පාට බෙර්නීනා දුම්රිය ඇදලා යන දර්ශනය ඇත්තටම ඇස් නිවන දසුනක්. ඉතින් මේ වලට බලා ගන්න පුළුවන් වෙන්නේ පලු ලේක් එක. ඉතින් මේ ලේක් එකේ විශේෂත්වයක් තියෙනවා. මේක මැද පොඩි තූපතක් පිහිටලා තියෙනවා. වලට පේනවා ඇති. දැන් අපි ළඟා වෙලා ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 2091ක් උසින් තියෙන ඇල්ප්ග්‍රූම් ප්‍රදේශයටයි. ඉතින් මේ ඇල්ප්ග්‍රූම් ස්ටේෂන් එක විශේෂයෙන් මේ ගමනේ තියෙන සුවිශේෂී ස්ථානයක්. ඉතින් ඒ වගේ මේ පිටිපස්සෙන් ඔයාලට පෙනී යන්නේ පලු ග්ලැසියරය. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මේ ගමනේ තියෙන ලස්සනම ලස්සන තැනට. ඉතින් ඒක තමයි බියන්කෝ ලේක් එක. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 2253ක් උසින් තියෙන ඔස්පිට්සියෝ බෙර්නීනා ප්‍රදේශයේ තමයි මේ ලාගු ඩි බියන්කෝ
පිරලා තියෙන්නේ. ඉතින් බලන්න මේ view එක කොච්චර ලස්සනද කියලා. මම නම් ඇත්තටම ඇස් අදා ගන්නත් බැරි තරම් ලස්සනම ලස්සනයි. ඉතින් මේවලට පෙනී යන්නේ දුම්රියට සමාන්තරව පිටලා තියෙන බෙර්නිනා පාස් කියන කඳුකර මාර්ගයයි. පාලම් 196කුත් උමම් මාර්ග 55කුත් පහු කරගෙන පැය දෙකමාරක ගමනකට පස්සේ අපි සන් මොරිට්ස් වලට ළඟා වෙනවා. පැය දෙකමාරක සුන්දර ගමනාන්තයකට පස්සේ ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ සන් මොරිට්ස් නගරයට. ඉතින් සන් මොරිට්ස් නගරය ගැන කියනවා නම් සුපිරි දනවතුන්ගේ පාරාදීසයක් කියලා කියන්න පුළුවන්. සන් මොරිට්ස් නගරේ ලස්සන ඩිසයින් ගැලරි එකක් නිර්මාණය කරලා තියෙනවා. සන් මොරිට්ස් එනවා නම් අනිවාර්යෙන්ම මේ ඩිසයින් ගැලරි එක බලලා යන්න අමතක කරන්න එපා. ඉතින් අදට අපි මේ වීඩියෝ එක අවසන් කරනවා. ලස්සනම ලස්සන බෙර්නිනා ට්‍රේන් එකේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් අපිත් එක්ක විඳ ගන්න ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ආයෙත් දවසක ලස්සනම ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමදෙනාම පරිස්සමෙන් ඉන්න.